හලෝ කොහොමද පැංචලා හැමෝම හොඳින් ඉන්නව නේද? මේ වීඩියෝ එකෙන් තියෙන්නේ අපි පින්නවල සත්තු වත්ත බලන්න ගියපු වීඩියෝ එකක්. පින්නවල සත්තු වත්ත කියලා කියන්නේ අපිට නුපුරුදු තැනක් නම් නෙවෙයි. අපි දෙන්න බඳින්න කලින් මේ පින්නවල සත්තු වත්ත බලන්න නිතරම ගියා. ඉතින් අපිට ඒ පරණ මතක අවදි කරගන්න අපි පින්නවල සත්තු වත්ත බලන්න යන්න තීරණය කරා. පළවෙනියටම අපිට යනකොටම දැක්කේ ලස්සන මුවපැටව. ඊළඟට ඔන්න කැමරාව දිහා හොම්බ දික් කරගෙන හිටපු ගෝන් පැටවුනුත් අපිට හම්බුණා. ඊළඟට ඔන්න දිගටම යනකොට මේ ඉන්නේ මුවපැටව. මුවපැටව දිහාත් ඔන්න බලාගෙන ඉන්නකොට ඔහොම බලාගෙන ඉන්නකොට අපිට ඊළඟට දැක්කේ පොනි පැටව. මේ ඉන්නේ පොනි පැටව. එයාලා ඉතින් අනිත් පැත්ත හැලා තමයි හිටියේ. ඊළඟට ඔන්න පොනි පැටව බලාගෙන යනකොට කොයි වෙලෙත් කෑම හොයන මෙන්න මේ ලස්සන කොක් පැටවුනුත් අපි දැක්කා. ඒ කොක් පැටව ටික දිගේ බලාගෙන යනකොට මේ ඉන්නේ කාලා තර වෙලා හොඳට රෙස්ට් එකේ ඉන්න කිඹුල් හාමි කෙනෙකුත් අපිට හම්බුණා. ඒ වගේම තමයි ජොලියේ එහෙට මෙහෙට අනුන්ගේ ඌපදූපයක් එහෙම හොයාගෙන යන මෙන්න මේ සතත් මතක් වුණා. දැක්කා. ඔයාලට මතකද බලන්න මෙයාව? ඒ වගේම තමයි ඊළඟට ඔන්න පුදුම දාංගලයක් තියෙන වලස් පැංචත් අපි දැක්කා. වලස් පැංච එහෙට කැරකෙනවා මෙහෙට කැරකෙනවා. හරි. ඊළඟට ඔන්න මේ ඉන්නේ මෙන්න මේ කොටි පැටියක් දැක්කා අපි ළඟටම. එයා නැගිටින් නාලා සැපේ ඉන්නේ අනේ සැපේ. හරි සැපේ ඉන්නකොට මෙන්න අපි දැක්කා සමනලුන්ගේ රූප ටිකකුත්. ඔයාලත් බලාගෙන යන්න අනේ සමනලුන්ගේ රූප ටිකක්. සමනලුන්ගේ රූපත් ඔන්න ඔහෙ බලාගෙන යනකොට ඊළඟට කවුද එන්නේ? ඊළඟට ඔන්න එනවා. කවුද මේ? හැමතැනම රිංගන ඉතින් ඉත්තෑව තමයි. ඉත්තෑවත් බලාගෙන යනකොට අපි ඊළඟට අන්තිමේටම මෙහෙට පයින්නවා එහෙට පයින්නවා. මෙන්න මේ මැකෝබිරවුනුත් බලාගෙන වීඩියෝ එක ඉවර කරන්නයි යන්නේ. එහෙනම් ඔයාලත් බලන්න. ටටා බයි 1 2 3